මුලින්ම එයාගෙන තමයි කිව්වේ එයා තමයි මෙතන ඉන්න සෙක්සිම බයික් එක. හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඔන්න අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට Linux in Japan. ඉතින් ඔයාලට දැනටවත් පේනවා මොනවද වටේ තියෙන්නේ කියලා මගේ. මෙතන තියෙන්නේ ජපාන් බයික් වගේම ජර්මන් බයික් තියෙනවා, ඉතාලි බයිකුත් තියෙනවා. ඒවා ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් අද වීඩියෝ එකේ වෙන්නේ වාහනවල බයික්ස් වල ප්‍රයිසස් වගේම ඒවා ලංකාවේ ගන්න, ඒ කියන්නේ ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට ගානත් එක්කම කියන්න යන්නේ. හරි ගාන කියන්න දෙයක් නැහැ, මොකද ටැක්ස් තියෙනවා. එතකොට shipping prices අනම්මන ගොඩක් එකතු වෙනවනේ. ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට කියනවා. එහෙනම් අපි යන් වීඩියෝ එකට ඉඳලා ඉන්න කලින් එක වගේම. හරි guys, ඔන්න ඔයාලට මුලින්ම පෙන්නන්න යන්නේ මොකද්ද මේවා? ඔයාලා දන්නවා මොකක්ද කියලා දන්නවා. මේක Ducati Panigale V2 එක. ඔයාලට වෙන්නන්න එතන තියෙනවා Panigale V2 කියලා ගහලා ඉතාලි යක්ෂයෙක් තමයි. එතන තියෙන ඉතාලි බැජ් එක. ඔයාලට කියන්න මේකේ කොහොමද ටයර් එකක් තියෙනවා. එතකොට අපි මේක කොච්චර දුරද කියලා බලන්න මෙයාට පෙන්නන්න මෙන්න මේ හරි මේකේ තියෙන්නේ මේක ඇවිල්ලා යෙන් වලින්, ඒ කියන්නේ කොළ වලින් කිව්වොත් අපිට කියන්න ලේසි. කොළ මේක වෙනවා 249. 249 කියන්නේ අපි ගාන හදලා බලමු. මේක වෙනවා ලංකාවේ මුදලින් මෙන්න මේක. ලක්ෂ 50ක්. ඒ කියන්නේ ලක්ෂ 50 කියන්නේ මෙතන මේවට ටැක්ස් එකතු වෙලා නැහැ. එතකොට මොනවා shipping ගාස්තුවේ කිසිම දෙයක් එකතු වෙලා නැහැ. ඒ නම් මන ගාස්ති නැතුව තමයි මේ ගාන වෙන්නේ. මේක ලංකාවෙන්. එතකොට මේක ඇවිල්ලා මෙයාලගේ සේල් ප්‍රයිස් නේ. ජපාන් වල ප්‍රයිස් එක මේක. එතකොට මේක ඇවිල්ලා 2022 නේ. ඒක 2022 Panigale V2 එක. එතකොට තව කියන්න තියෙන්නේ මේක ඇවිල්ලා මේක 955යි. අනික විශේෂම දේ තමයි ඒක මේ ස්පෙෂල් එඩිෂන් එක. මෙතන මේ සයින් එකක් තියෙනවා. හරි කවුරු හරි වාකයි ස්පෙෂල් එඩිෂන් එක. අනිකර අර ඉතාලි ලුක් එක මෙයාලා දීලා තියෙනවා. කියන්නේ මේ ඉතාලි වල කලර්ස් මේ ග්‍රීන් කලර් එක, රෙඩ් එකයි, වයිට් එකයි ඒ විදිහටම යනවා. මම හිතන්නේ කෙට්ටු කොල්ලෙක්ට තවුලක් නෑ මේක. ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් තත්ත්වෙමේ තියෙනවා කියලා හිතෙනවා. හැබැයි ඇත්තම කියනවා නම් මම මේ ටයිප් එකට ලොකු ආසාවක් නෑ. මම කැමති කෙට්ටු උස කොල්ලෙක්ට. ඔයාලා දන්නවා කෙට්ටු උස කිව්වම මොකක්ද කියලා. අපි යන් තව බයික් එකක් පෙන්නන්න. ගොඩක් බයික් තියෙනවා. ඔහොම එන්න මෙහෙට. ගයිස්, එහෙනම් මෙතන තියෙනවා තවත් ඩුකාටියක්. ඩුකාටි මොන්ස්ටර් එකක්. මේක ඇවිල්ලා මෙන්න තියෙනවා 200cc. මේක 10200cc. මේක ඔයාලා මෙතන පේනවද දන්න මේ පොඩියට ලියලා තියෙනවා 15. ඒ කියන්නේ මේක 2015. එතකොට කොම කැරගිලා ගාන ආවම කොළ 99ක්. කොළ 99ක් කියන්නේ ලක්ෂ 20ක්. මේක ලක්ෂ 20ක් වෙනවා ලංකාවේ ගානේ. මම අර කලින් කිව්ව ටිකම තමයි ඔයාලට අර ටික වෙනස් වෙනවා. කාබන් ෆයිබර්. ඔයාලට පේනවා මෙතන කාබන් ෆයිබර් තියෙනවා. මේ ගෝල්ඩ් එක නීට් එකට තියෙනවා. එතකොට ඕක මෙන්න හෙඩ්ලයිට් එක ගන්න ඉස්සරහ පෙනුම ඔහොම. මෙතන තියෙන මේ ඩුකාටි සෙට් එක වැඩි. මෙතන ඩුකාටියක් තියෙනවා තව. ඩුකාටි Panigale 899. ඒ කියන්නේ මේක CC 899 එන්නේ. කොළ 138යි. මේක 2014. 2014 දුවලා තිනවා කිලෝමීටර් 17466ක් දුවලා තිනවා. මේකත් අර මේ දෙකම එක ගානකට වගේ වැටෙන්නේ. කොළ 30කට වගේ රවුම් වෙනවා. මොකද හිතන්නේ බයික් ගැන? මෙතන ටිකක් ස්පෙෂල් බයික් තියෙනවානේ. ඔව්, මෙතන මේ තාම අපි ඔයාලට හරි ජපාන් එකක් පෙන්වන්නේ නැහැ. ජපාන් එකක් පෙන්වන්නම්. ජපාන් එකක් පෙන්වන්න ඕම ඉන්න හිමීට පෙන්වන්නේ. තව ඉතාලි බාණ්ඩයක් පෙන්වන්නන්නේ. මොකද්ද කියලා දන්නවා? මෙයාත් යකෙක්. ඒප්‍රිල් එකක් ඉන්නවා. පේනවනේ මේ මෙතන කාබන් ෆයිබර් තියෙන්නේ. මේ ඔයාලා පේන කාබන් ෆයිබර් යන විදිහ. බ්‍රැම්බෝ බෑ. කාබන් ෆයිබර්
තියෙන්නේ එතන සයිඩ් මිරර් එකත් කාබන් ෆයිබර් එන්නේ. ඔන්න ඔයාලට මෙහෙම ලුක් එකෙන් පෙන්නනවා කොහොමද බලන්න මූණ. චූටි මෝරෙක් වගේ නේද? මේක ඇවිල්ලා කොළ 99. කොළ 99ක් කියන්නේ මේක 1000cc එකක්. මේක 2010 ගන්නේ. මේක 2010 එන්නේ. මේක පොඩ්ඩක් දුවලා තිනවා අරවට වඩා මේක කිලෝමීටර් 40694ක් වගේ දුවලා තියෙනවා. මේක කොළ 99ක් කොළ 100ක් 120යි නේ. ලංකාවේ කීයක් ඔයාලා නිකන් හිතලා බලන්න ලංකාවේ ගාන කොහොමද කියලා. අපි දැන් යන ගණන් අපිට හරියටම කියන්න බෑ ලංකාවේ යන ගණන්. මොකද ටැක්ස් ගණන් අපි දන්නේ නැහැ කොහොමද ඒවා හැදෙන්නේ. එතකොට shipping එකත් ඇඩ් වෙනවනේ. අපි ඒක ගැන ලොකු අයිඩියා නැති හින්දා අපි මෙහෙන් ඔයාලට කියන්නේ අර පොඩ්ඩක් කරකලා අයිඩියා එකක් දෙන්න. මේක ලක්ෂ 20ක් වගේ ලංකාවෙන් එනවා. මේක ලක්ෂ 20ක් වගේ එනවා. මේ දෙක ලක්ෂ 30කට වගේ ලං වෙන විදිය. ඒ පැත්තට හරිනවා BMW වලගේ එකක් තියෙනවා. S1000R එකක්. මේක ඇවිල්ලා 2017 කිලෝමීටර් 15000 ගාන 15225ක් දුවලා තිනවා. මේකත් කොළ 138ක්. ඒ කියන්නේ ලක්ෂ 30කට ලං වෙනවා. ඒ වගේම මෙතන මෙයාලගේ මේ හැම බයික් එකකම මෙන්න මේක ගහලා තිනවා. ඒ කියන්නේ මේක 5 ස්ටාර් දීලා තිනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට ඩැමේජ් නැහැ, හීරීම් නැහැ. කිසිම අවුලක් නැහැ කියලා තමයි කියන්නේ. අර BMW ලගේ තියෙනවා අර නිකන් අර එයාලගේ කාර් වල තියෙනවා අර අමුතු මේ නිකන් අර නිකන් මිනිස්සු බය කරනවාගේ මුණක් තියෙනවනේ අර එයාලගේ. දැන් BMW M3 M4 වල එහෙම ගත්තම එයාලගේ හෙඩ්ලයිට් වල තියෙනවනේ අර මාරයි. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි එයාලගේ බයික් වලටත් එයාලා ඒ විදිහට මේක දීලා තියෙනවා. ඔයාලට මම බයික් එකේ මෙන්න මුණ පෙන්නන්න. බලන්න මිනිහා මේක නිකන් හැක් ගහනවා වගේ නේ නිකන්. එහෙම තියෙන්නේ. මේක BMW S1000R 1000cc. ඔහොම ඒප්‍රිල් එක BMW. KTM ෆෑන්ස්ලා ඉන්නවා ලංකාවේ. KTM ෆෑන්ස්ලාට KTM එකකුත් තියෙනවා. ඒක 890cc එකත් කොළ 99. ඒ කියන්නේ ලක්ෂ 20කට වගේ කිට්ටු වෙනවා. මේක 2022. මේක නම් ලොකු ගානක් දුවලා නැහැ නේ. නේ 2780 ඒක මේ කිලෝමීටර් 2780 දුවලා තියෙනවා. 2022 ඒක 2022 එකක්. මේ 2022 හින්දා කියන්නේ ලොකු කාලයක් නැහැ නේ. හින්දා කොට දුවලා නැහැ. මේවා ඉතින් මෙහෙට ඉච්චර ලොකු දේවල් නෙමෙයි. ඇත්තටම කියනවනම් මේක ජපානයේ ඉච්චර ලොකු බයික් එකක් නෙවෙයි මේක. ඔයාලා කලින් පෙන්නෝ ටික ඩුකාටි සෙට් එක ගණන් මෙහි නම් තියපු බඩු. ඉතින් යාළුවෙක් පෙන්නන්නම් එයා වාහනයක් උඩ නැගලා මෙන්න මෙතන තියෙන්නේ මොනවද? KLX තියෙනවා මෙතන. KLX සෙට් එක මේ ඇත්තට මම ලංකාවේ ඇත්තට මෙහෙම මම ලංකාවේ ඉන්න බයික් ගැන ලොකුට දන්න අය අපිට වැරදෙනවා නම් යාලා කමෙන්ට් එකක් දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඔයාලට දෙන්නේ අයිඩියා එක ජපාන් වල තත්ත්වය කොහොමද කියලා ගණන් එහෙම. මේක ඇවිල්ලා 25 කොළ 58යි. ඒ කියන්නේ ලක්ෂ 12ක්. ඔයාලා හිතන්න මේක ලක්ෂ 12ට ලංකාවේ නම් ගන්න බෑ. හිතන්න බෑ. KLX අලුත් ඒවා නෑ. මේක ඇවිල්ලා නිකන් පොඩි ලයිට් ග්‍රීන් උත් නෙවෙයි. මේක ලංකාවේ තියෙනවා නේද? තියෙනවද? තියෙනවා. එකක් එක්ක මෙයාලගේ අඩුයි මං හිතන්නේ. ඩිජිටල් ස්ක්‍රීන් එකක් එන්නේ. මේ තුනම එකම ගණන් යන්නේ. මේක ලක්ෂ 12කට වගේ ලං වෙනවා මේ තුනම. මේකත් එහෙමයි. ලංකාවට දාන්න පුළුවන් මේ වගේ එකක් තමයි. ඔව් එහෙම එකක් තියෙන්නේ. එලිමිනේටර් එකක් තියෙනවා. එලිමිනේටර් එකත් ටිකක් ගණන් හිතුවට වඩා කවසකි එලිමිනේටර් එකක් තියෙනවා. ඒකත් කොළ 95යි. මේක 400cc එක. ඒත් එක්ක මෙහා පැත්තේ තියෙනවා Ninja 400 එක. මේක ඉන්නා 2026 මේ අවුරුදු දෙකක අලුත් මේක. එවනම් ඔයාලට පේන ඇති ළමයි. කොහොමද 2026 එක ඒකේ සර්විස් රෙකෝඩ් වෙන කිසිම දෙයක් දාලා නැහැ මේ. මම බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙන්නේ බා. ඒක බ්‍රෑන්ඩ් එක. මේක බ්‍රෑන්ඩ් නිව්. ඒක 2026. අපිට ඕන නම් මේකත් දාන්න පුළුවන් ඉතින්. මේක බ්‍රෑන්ඩ් නිව් කියන්නේ මට පේන නැති. මෙහෙම බලපුවා. මේ කිසිම අවුලක් නැහැ. ස්ටිකර් පවා එහෙම තියෙන ඇතුලේ. නේ? ඔයාලට පේනද මේ ඩීටේල්ස්? නේ?
ස්ටිකර් එකක්වත් ගලවලා නැහැ ඒ විදිහටම තියෙනවා. ඉතින් guys ඔන්න ඔයාලට තව බාණ්ඩයක් පෙන්නනවා කවසකිලාගේ. ඔන්න ඔහොම ඉන්නවා කැම් එක අරනවා. මෙන්න ඉන්නෝ යක්කු දෙන්නෙක්. කියන්න මෙයාලා දෙන්න ගැන පොඩ්ඩක් විස්තරයක්. ගිය දවස් ටික ලංකාවේ ප්‍රසිද්ධ වුණ බයික් එක. ලංකාවේ ප්‍රසිද්ධ වුණ බයි මේක නේද ප්‍රසිද්ධ වුණේ? ඔව් මේක තමයි. ඒ H2ද මේකත්? මේකත් H2 SX. මේක H2 SX එකක්. මේකේ මේක 2018 ළමයි. ඔන්න ඔයාලට පේන දේ විස්තරය 2018 මෙන්න මෙතන තමයි මෙයාලා ගියේ එක ගහලා තියෙන්නේ. කිලෝමීටර් 53111ක් දුවලා තියෙනවා. ටිකක් වැඩියෙන් දුවලා තියෙනවා 1000 cc බාණ්ඩයක්. කොළ 159යි ලක්ෂ 30ක් වගේ වෙනවා. මේක පොඩ්ඩක් වැඩි වෙනවා. ඒක ලක්ෂ 30 පයින්නවා. දැන් මේක 2025 කිලෝමීටර් 540ක් ගිහිල්ලා තියෙනවා. ඔයාලට බයික් එක පෙන්නන්න. නින්ජා ඔන්නෝම තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. යක්කු දෙන්න ඉන්නවා. ඔන්න ඔහොම තියෙන්නේ බයික් එක. ඒත් එක්ක මේ පැත්තෙන් මොනවද අපිට තියෙන්නේ? බයික් ගොඩක් තියෙනවා. ඔයාලට පේනව නේද බයික් තියෙන විදිය? අපි අනිවාර්යෙන් කියන්න ඕනේ මෙයා ගැන. හයිබූස් එක. ජපාන් කිව්වොත් ඔයාලට හයිබූස් එක පේනවා ළමයි. ඒක මේ අපිට යන්න දෙන්නේ නැහැ මේ වැඩි කියන්නේ ඒ පැත්තේ මේ මෙයාලා බයික් විකුණනවා විතරක් නෙවෙයි මෙයාලා බයික් හදනවා. ඒ අයින් වල තියෙනවා මේ බයික් හදන නිසා ඒ පැත්තට අපිට යන්න එපා කියලා තියෙනවා. ලංකාවේ කොල්ලෝ කැමති බයික් එකක් පෙන්වන්න ඕනේ. මේ ගාන නම් දාලා නෑ. මේකේ ගාන දාලා නැහැ මේ Honda එක. හැබැයි මේක CD4 කිව්වට මේක 750. ඔව් 750ද? මේක 400 නෙමෙයි මේක 750ක් තියෙනවා. ඔයාලට ඒක ගැන ඩීටේල්ස් එකක් වෙනම දෙන්න දෙයක් නැහැ. අපිට යන්න දෙයක් නැහැ එතෙන්ට. මේ ඕම එතකොට අපිට ආයෙ මොනවද ඔයාලට පෙන්වන්න තියෙන්නේ හොඳ බාණ්ඩයක්. හාලි ඩේවිඩ්සන් ගැන ඔයාලා මොකද හිතන්නේ? දෙකක් තියෙනවා ඉන්න පෙන්වන්න. මේ හාලි ඩේවිඩ්ස් කියන්නේ ඇමරිකන් බේස් වුණ වාහන. බයික්ද ගන්නේ? මේ ලේසිම් ගියොත් ලොක්කො පදින බයිසිකල්. කොහොමද බලන්න හාලි ඩේවිඩ්සන් එක. කොහොමද ගයිස්? හාලි ඩේවිඩ්සන් එක කොහොමද? මෙන්න මේකේ ගාන තියෙනවා මේක කොළ 75යි. හල කොළ 75ක් කියන්නේ කීයද ලක්ෂ? 17ක් වගේ කරන ගාන මේක 2017 ළමයි. 2017 16647ක් දුවලා. එතකොට ඒක එහෙම 2015. එතකොට මෙතන තියෙනවා ඒකෙම මෙරුන් කලර් එකක් වගේ. ඒක නම් ලුක් එකක් තියනවා නේ. ඒක නම් පොඩි ලුක් එකක් තියෙනවා නේ ළමයි. කොහොමද ඒ දෙක? යාළුවනේ ඔන්න ඔයාලට පෙන්වන්න යන්නේ මනුස්සයෙක්ට නගින්න බැරි බයික් එකක්. ඇත්තටම මට නම් හිතාන්න බෑ මේකට කොහොමද නගින්නේ කියලා. මේ මං වගේ අඟක් තියෙන කෙනෙක්ට මේකට නම් නගින්න බෑ. ඔන්න ඔයාලට පෙන්වන්න ඔහොම ඉන්න. ඔයාලට පේනව නේද සයිස් එක බයික් එක. කොහොමද සයිස් එක? මෙහෙම පෙන්නුවොත් හිතාගන්න බැරි සයිස් එක. මෙන්න මේ ටීවී එකක් බලා ගන්න පුළුවන්. මීටර් බෝඩ්. ඔයාලට පේනවද මේ ඩිස්ප්ලේ එක? ඩිජිටල් ඩිස්ප්ලේ එක පේනවා. ඒක ඉස්සරහින් පෙන්නන්නම්. ට්‍රම්ප් මේක මේ ට්‍රම්ප්ලාගේ ට්‍රිගර් කියන ඒක 2024 කොළ 185යි. කොළ 185ක් කියන්නේ ලොකු ගාණක්. කොළ කීයක්? එතකොට ලංකාවේ ගාණ ලක්ෂ 38ක් වගේ. ඔව් ලක්ෂ 38ක් වගේ ළමයි. ඔයාලට පේනද බයික් එකයි ඔන්න මගේ යාළුවා ඉන්නවා. ඒකට හිතා ගන්න බයික් එකේ සයිස් එක. දැන් මෙයාත් උස මහත කොල්ලෙක්. ඒකට හිතා ගන්න බයික් එකේ තත්ත්වය. උන් බලන්න බයික් එක. මේ පැනිකල් V2 එක ඔයාලට මුලින්ම එයා ගැන තමයි කිව්වේ. එයා තමයි මෙතන ඉන්න සෙක්සිම බයික් එක. නේ? මෙයා තමයි මෙතන ඉන්න සෙක්සිම බයික් එක. මොකක් කරේ මේ එඩිෂන් එකක් තියෙනවා කියන්නේ සයින් එකක් තියෙනවා. ඔව්. එහෙනම් ස්කින් එකක් තියෙනවා. මම කොහෙන් ගියත් මෙයා ළඟටමයි ඉන්නේ. මම මෙයා එක්ක ෆොටෝ එකකුත් ගහලා තියෙනවා. බයික් යාය පේනව නේද යමයි.
අර උනා යකෙක් උණන් ගන්න එපා මන්නම් කියන්නේ. ඒක 1200. ඒක 1200. 2024. මේ ඔයාලට යකෙක් පෙන්වන්න යන්නේ යකෙකුයි යකදුරයි දෙන්නම පෙන්වන්න යන්නේ. ඔන්න බලා ගන්න ළමයි. මේක දැක්කම අණ්ඩට ඒක ඔන්න බලා ගන්න ළමයි යකදුරයි යකයි ගෝස්ට් රයිඩර්. උණන් ගෝස්ට් රයිඩර් විදියට ඉන්නේ. බයික් එකේ කොහොම සයිස් එක. මේ මෙයාගේ ගාන දාලා නැහැ අපිට. මෙයත් මේකේ ගාන දාලා නැහැ නේද? හොන්ඩයි. ගාන කියන්නේ දෙන්නේ මේ හැබැයි සුසුකි එකක් තියෙනවා හයබූසා එකක් පේන ඇති. සුසුකි හයබූසා එක. මීවන කොහොම පදිනවද දන්නේ නැහැ. ඊට පොඩ්ඩක් පේනවා ඇති නේද ඔයාලට? මේක 2016 1680 cc 1680යි? අම්මෝ බොයිස් මේක කොළ 218යි. කොළ 218ක් කියන්නේ ලංකාවෙන් ලක්ෂ 40 පයින්නවා. මේක ලක්ෂ 40 පයින්නවා. එතකොට ඔයාලා හිතන්න මේක ලංකාවට ආවම කීයද? ලක්ෂ 40යි. ඔකට ටැක්ස් එකතු වෙනවා. එතකොට ලංකාවේ අපේ මාමලා ටික ඇඩ් කරනවා ගාන. එතකොට ඔයාලට ඊට වඩා මේ කාර් එකට යන එක හොඳයි මං හිතන්නේ. මේක 1680 ළමයි. කොළ 1600 මේක CC 1680 2016. එහෙම තමයි ගාන තියෙන්නේ. මේ ලොකු ගානක් ළමයි ඉතින්. ලොකු ගානක් එක නම් මේ කොහොම යන්නේ අපි මේ කල්ලාට යන්නේ මේ තව සෙට් එකක් තියෙනවා ඒක පෙන්නන්න. මේ උඩ සෙට් එක. ඔහොම යා. ඉතින් ළමයි ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ දැන් මේකේ දෙවෙනි තට්ටුවට ඔයාලට පෙන්නන්නම්. ඒකට මට මේ මේක නම් ස්ටිකර් කාඩ් එකක් මේකේ තියෙනවා යෝෂිමුරාලා ඒ ස්ටිකර් එකක් තියෙනවා. රෙඩ් බැරෝන් ලගේ තියෙනවා. ඩන්ලොප් එක තියෙනවා. ඒක නම් මේ යාලගේ බ්‍රෑන්ඩඩ් ස්ටිකර් තියෙන්නේ. ඔයාලට මම පෙන්නන්න යන්නේ දිව්‍ය ලෝකයක් කොහොම ඉන්න. කොහොමද ළමයි? කොහොමද මෙයා කවසාකි මේක කවසාකි නින්ජා 400 එකක් කොළ 59යි. කොළ 59 කියන්නේ අපිට ලක්ෂ 12කට වගේ කරකන්න පුළුවන් ලංකාවේ ගානින්. මේ ඔයාලට මේක නම් තියෙන මේ මෙතන ඔයාලට පේනදී 54යි. මේක 54යි. එතකොට මේ තියෙන්නේ 12600 කියන්නේ ළමයි මෙහි ජපනීස් යෙන් එක මේ මුදල් ඒකකේ. එතකොට අපිට මේක ගන්න පුළුවන් 12600 ගානේ 54 වාරයක් ගෙවලා ගන්න පුළුවන් මේක. ඒ කියන්නේ මේ ජපානේ ගොඩක් තියෙනවා ළමයි මේ අපිට කියන්නේ ඔන්න මේක මෙහෙමයි. ඉතින් ඒක අපේ ඉන්න දැන් මම ස්ටුඩන්ට් කෙනෙක් නේ. අපිට මෙයාලගෙන් අහන්න ඕනේ එහෙම ගන්න පුළුවන්ද කියලා. ඒ වුණත් දැන් සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක් නම් අපිට මේක ගන්න පුළුවන් 54 සැරයකට ගෙවන්න. ඒ කියන්නේ කොළ මෙතන තියෙන්නේ 12600 කියන්නේ මෙතන කොළයක් කියන්නේ සාමාන්‍ය ලංකාවේ ගාන අපිට 20000 ගානේ ඔය සාමාන්‍යයෙන් කරගෙන අඩුම ගාන කියන්නේ ලීසි ගාන 20000ක් වගේ අපිට මාසෙකට 54 පාරක් ගෙවලා මේ කවසාකි නින්ජා 400 එක ගන්න පුළුවන්. ඔයාලට පේනව නේද ළමයි කලර් එක කොහොමද? එහවතෙම තියෙනවා Honda එක තියෙනවා Honda CBR 250RR එක කොළ 75යි. ඒ කියන්නේ 250cc එකක් නේ මේක තියෙන්නේ. මේක කිලෝමීටර් 32723ක් දුවලා තියෙනවා 2020 මෙයා නම්. මේකත් ඒ වගේ තමයි ළමයි මම කලින් කිව්වා වගේ 42කට කඩලා ගෙවන්න ගන්න පුළුවන්. මේක 19.7 කියන්නේ මේක සාමාන්‍ය 40000ක් වගේ තමයි මාසෙකට වැටෙන්නේ. මෙතන තියෙනවා මේක CBR 250RR එකක් ළමයි. මේක 250cc මේක 2019. මේක නම් කිලෝමීටර් 9157යි දුවලා තියෙනවා. ඔයාලට පේනවද බයික් එක? ඉස්සු හැදෙනවා ළමයි අතර මේ මම ඇත්තටම මේ මෙන්න මේ කලර් දෙකට කැමතියි. ඔයාලට පේනවද කලර් දෙක? මරුනේද මූණ වල ළමයි. ඔන්න ඔහොම ගියාම මෙතන තියෙනවා කවසාකි නින්ජා එකක්. ඔයාලට පේනද තියෙන්නේ? නින්ජා 400 කියලා ගහලා තියෙනවා. අර සීන් එකම තමයි තියෙනවා. මේ 36කට ගෙවන්න පුළුවන් මෙන්න මේ ගාන. මම මේ හැම බයික් එකකම ඔයාලා ගාන යටින් දාන්නම්. මේක ළමයි අලුත් එකක්. අලුත් එකක් කියන්නේ මේ මෙයාලගේ ෂොප් එකට මේක අලුතින් ආවිලා තියෙනවා. කලින් තිබ්බේ නැති සීන් එකක් තියෙන්නේ. මෙයාට ඉතින් මේ එන්න දැන් පෙන්නන්න යන බයික් ටිකට තමයි මම හිතන්නේ කට්ටිය ගොඩක් කැමති වෙන්න යන්නේ.
XR 250ක් තියෙනවා අපිට ලංකාවේ පොඩ්ඩක් වැඩ දාන බයික් නේ XR 250 ඔයාලා බලන්න ළමයි ලංකාවේ නම් ඇත්තටම මේ වගේ එකක් ගන්නකොට මාර විදිහට ප්‍රවේශම් වෙන්න ඕනේ ලංකාවේ මේවක් ගන්නවා කියන්නේ මොකද ජපානේ ඉතින් චීස් කෑලි ඉතින් ඉන්නේ චීස් කෑලි තියෙනවා බය වෙන්න දෙයක් නැහැ කපලා කොටලා නැහැ හීරිලා නැහැ මොකුත් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ මෙයාලගේ හොඳ බඩු තියෙනවා ගොඩක් පැදලුවා නේ සාමාන්‍යයෙන් ලංකාවේත් එක්ක බලද්දි මම ඔයාලට පෙන්නන්න මේක කිලෝමීටර් 34100ක් තමයි මේක පැදලා තියෙන්නේ XR 250cc එක 2007 මෙයා ඔයාලා දන්නවනේ ඉතින් 2007 කොළ 35ක් කියන්නේ මෙයාගේ ගාණ කියමු කොළ 35ක් කියන්නේ අපිට කරගෙන කොළ 7ක් ලංකාවේ ලක්ෂ 7යි ලක්ෂ 7කට ඔයාලා හිතනවාද මේකක් ගන්න පුළුවන් කියලා දැන් ලංකාවේ මම දන්න විදියට දැන් WRX එකත් මාර ගණන් නේද මාර විදියට ගණන් ඒක තමයි අපි බලමු මේව ලංකාවට දාන්න අපිට බලමුනේ මේ මෙන්න එහෙම තියෙනවා එතනක් තියෙන එක මෙතන තියෙනවා WRX නේද WR250ක් තියෙනවා මේක ළමයි 72කට ඒ කියන්නේ 72ක් කියන්නේ අවුරුදු කීයද මෙතන අපි ගානකට මේක ගෙවන්න පුළුවන් එන්නේ අවුරුදු කියන්නේ මාස කඩලා නේද මේක ගෙවන්න පුළුවන් මේ මාසෙකට ගෙවලා ගන්න තියෙන මාසෙකට කොලයයි නෑ ඒ ටැක්ස් අනම්මයි මේක 11900ක් කියන්නේ සාමාන්‍ය ලංකාවෙන් 25000කට වගේ තමයි ඉතින් වැඩිම දාලා දෙනවා මෙතන මෙයා නෑ ලංකාවේ කොල්ලොන්ගේ Suzuki DR reset එකක් තියෙනවා ලංකාවේ කොල්ලොන්ගේ හීන කොහොමද ළමයි ඔයාලට පේනවද මේ එන්ජින් එක කුත් වෙලා නැහැ ළමයි මේවට කෙලින්ම චීස් මොකද හිතන්නේ බයික් ගැන මම මේ DR set එකට නම් පිස්සු වැටලා ඉන්නේ DR reset එකට පිස්සු වැදිලා ඉන්නේ කොල්ලෝ අපිට යා පොඩ්ඩක් තාඩිය ළඟට කරලා පෙන්වන්න දෙයක් නැහැ නේ ලංකාවේ කොල්ලෝ කැමති වාහනනේ මේ මේක ළමයි මේකේ ගාන මේක ලංකාවෙන් ලක්ෂ 11කට වගේ කරකිනවා ඔයාලට පේනවද මේක කිලෝමීටර් 39831 මෙන්න මේ හරිය තමයි ළමයි තියෙන්නේ මෙන්න මෙතන 39831ක් නේද ඔය වගේ ගාන දෙනවා මේක 2005 නේ මේ අන්න ලංකාවේ මෙව්වා ලංකාවේ වගේ කරකලා කරලා හදලා නැහැ මොකද ජප්පු බොරු කරන්නේ නැහැ 39831 නම් එකත් හරිම තමයි එහෙම දාලා තියෙන්නේ මොකද ඒ තරම් චීස් බඩු මේ වගේ ලංකාවට දාලා පදිනවා කියන්නේ ගම් හෙල්ලෙනවනේ දාන්න බැරි එක පොට්ටක් අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔයාලට පේන ඇති සුසුකි වල ටයර්ස් ටික ටයර්ස් එකෙන් බලන්න ළමයි කොහොමද මේක දාලා පැත්ත ගමන් ගමේ ඇන්ටිලා කියන්නේ මට කුඩා අන්න හරි මෙව්වා ගියාම ගමේ ඇන්ටිලා කියන්නේ කුඩ්ඩයි ඔන්නම තමයි කියන්නේ අතට අපිට මෙතන මෙයාලට පෙන්වන්න පුළුවන් හොන්ඩා ටිකක් තියෙනවා මේක හොනට් එකක් තියෙනවා ළමයි ඔයාලට පේන ඇති මෙතන හොනට් එකේ ගාන අතන DRS දෙකට වඩා හොනට් එක ගණන් වැඩි ඔයාලට කියන්න ළමයි මේ ඉතර පොඩි සද්දද අවුලක් නැහැ නේ ඔය පොඩ්ඩක් එහාට යන් මේ සද්දෙත් දන්නේ නැහැ මේ ජපානයේත් ළමයි හොන්ඩා වලට මාර තැනක් තියෙනවා නේද හොනට් වලට ජපානි මාර තැනක් තියෙනවා ඒ කියන්නේ ජපානි කියලා ගණන් අඩු නෑ මේ හොනට් ඔයාලා හිතන ඇති ජපානි කියලා හොනට් නාම එහෙනම් මේ ජපානය නම් අඩු ඇති කියලා එහෙම එකක් නෑ මේ හොනට් වලට මාර තැනක් තියෙන්නේ සාමාන්‍ය හොනට් එකක් තියෙන ජප් එක පවා ලීසින් විකුණන්නේ නැහැ හොනට් එක එහෙමක් තියෙනවා ඒ හින්දා ඔයාලට පේන්න ඇති අතන කොළ 70ක් තිබේ ඒ කියන්නේ කොළ 70 කියන්නේ ලක්ෂ 14යි එතන DRS එක තියෙන්නේ සාමාන්‍ය ලක්ෂ 12ට 10කට වගේ කරගෙන විදියට ඒක ඔයාලා හිතා ගන්න පුළුවන් ගාන ඉන්න කොහොමද වෙන්නේ කියලා එහෙම තියෙන්නේ ඔන්න හොදම ළමයි දෙන්නේ අර මම බයික් ටිකක් පෙන්නන්නම් තවටේ ට්‍රැක්ස්ටා මේ Yamaha සෙට් එකක් තියෙන ළමයි ඔන්න ඔහොම නින්ජා තියෙනවා
මේකත් ඔයාලා දන්නව නේද? GSX 100 FS Inouza. ඉගත් ගණන් දැක්ක නේද ළමයි මම කියවන වලට හොනට් වල ගාන මෙහි ජපානි කියලා නෑ වැඩි. හොනට් එක කොහොමද? ඔයාලට එන්ජින් පාව පෙන්වන්න හොඳට ක්වොලිටියට තියෙනවා නේද? තිතට තියෙන දේ චීස් වගේ තියෙනවා ළමයි. CB4 එක්කෝ එතනක් තියෙනවා අතන මේ ගණන් ටිකක් ඒක චීස් කෑල්ල වගේ තියෙනවා CB4 එකක් පෙන්වන්න යන්නේ ඒක ඔයාලට. නම් මං හිතන්නේ මේ අරකින් තියෙනවා ඒක ගිහින් වගේ තියෙනවා ඔයාලට CB4 එක. අන්න ළමයි මීටර් බොක්ස් එකේ මෙහෙම මීටර් බොක්ස් එකක්වත් ලංකාවේ වන්නම් හරියට. ඇත්තටම මේ අපි මේ ඩිස් ගහනව නෙමෙයි අපි මේක කියන්නේ ඒ තරම් කන්ඩිෂන් කියලා කියන්නේ මේ බයික් වල. වැරදිට හිතන්න බෑ. අපි ඇත්ත කියන්න බෑ. ඔයාලට දැනගන්න බෑ කොහොමද ජපානයේ බයික් එක තත්ත්වේ. බලන්න මේ පැත්තෙන් පෙන්නන්නම් CB4 ඔන්න කොහොමද ළමයි CB4 Super Bold නෝදා මෙතන ඔන්න පොඩි බයික් ටිකක් තියෙනවා පොඩි නෑ නින්ජලා ටික මේ පැත්තෙන් ඉන්නවා අපි අන්තිමට පෙන්වන්න යන්නේ හොඳම භාණ්ඩයක් අපි එතෙන්ට යන් කොහොම එන්න එතෙන්ට යන් අපේ ඔන්න ඔයාලට කැම කරන්න යන්නේ ළමයි කොහොමද ළමයි මේක කොහොමද 1000 මාර්ක ළමයි චීස් නේද ඔයාලට මෙහෙම පෙන්වන්නම් ඔයාලට හිතන්න පුළුවන් කොහොමද කියලා මේ තියෙන Ninja ZX 6R එක ළමයි ඔයාලට පේන රෝද නීට් එකට තියෙන ගියේ මුකුත් වෙලා නැහැ ඒ තියෙන්නේ BMW 1000R එක අපි යන් මුලින්ම මෙයාගේ ගාන කියන්නේ Ninja ZX 6R එකේ මෙයා ඇවිල්ලා 2025 එතකොට කිලෝමීටර් 101යි දුවලා තියෙන්නේ Kawasaki කොළ 158යි කොළ 158ක් කියන්නේ ලක්ෂ 35කට කිට්ටනෝනේ ලක්ෂ 35කට කිට්ටනවා ඉතින් හිතන්න මේක ලක්ෂ 35කට ලංකාවේ ගන්න පුළුවන්ද හිතන්න බෑනේ ඒක තමයි හිතන්න වෙනවා ඉතින් අපි යන් පාට අනික අපි යන් දැන් මුලින්ම ඊළඟට යන් ඊළඟ කියන ළමයි ගාන වැඩි ඒවාලා ඉතින් කොහොමද දන්නවා මෙයා මෙන්න මෝරෙක් මෙයාට මෝරානේ කියන්නේ ඉංග්‍රීසි මෝරාගේ ගාන යා ගාන පෙන්වන්න විදියක් නැහැ ළමයි ඔන්න එයා කොළ 220ක් වෙනවා එයා ලක්ෂ 44ක් වගේ 44 කිලෝමීටර් 22000ද කිලෝමීටර් 22000යි දුරයි 22000යි 2021 21 වලට පේන ඇති ළමයි කොළ 220යි කොළ 220ක් කියන්නේ ලක්ෂ 40 පයින්නෝනේ ලක්ෂ 45කට වගේ කිට් වෙනවා 45කට කිට් වෙන ඒතකොට හිතන්න ලංකාවේ ගානක් අනම්මනම් එතකොට අපේ ආදරණීය මාමලා ටික අපිට එකතු කරලා දෙන ගානක් එහෙම එකතු වුණාම ලංකා කොල්ලට ඇත්තටම එන අවුල් නැහැ ඒ වැඩේ ලංකාවේ කොල්ලට හොඳ බයික් එකක් ගන්න අමාරුයි තත්ත්වය ඇත්තටම ඒනට ලංකාවේ බයික් පදින කොල්ලෝ ලංකාවේ තියෙන ඉන්නවා මේක තියෙන ඉන්නවා මේක තියෙන ඉන්නවා අපෝ ඕන තරම් ඉන්නවා මේ 1000R තියෙන ඉන්නවා 1000 එක මේ හැබැයි R1 එක තියෙනවා එහා පැත්තේ තියෙන්නේ IC36ක් තියෙන්නේ Ninja ඔන්න වලට පේන දි මෝරාගේ තත්ත්වය කොහොමද තමයි ඔන්න හොම වේ ZX4R එකකුත් තියෙන මම මේ ළමයි යටින් ගණන් දාන්නම් ඔයාලට ලේසියට ඒක ගාන දාන්නම් මේ ජපාන් ගාන නෙවෙයි දාන්නේ ලංකාවේ ගාන්න පොඩ්ඩක් ළඟින් ඒ ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට මම ලංකාවේ ගාන දාන්නම් ළමයි මෙතන තියෙන්නේ මේක මේ කැම් එකේ නේ මේක දැන් ආවේ මේ බයික් එක WR125 එකක් 125R එකක් තියෙන්නේ මේ ඔයාලට වෙන්නන්නම් දැන් අපිට බැනුම් අහන්න එනවා මේ ඕක ඔෆ් කරපන් ඉන්න මේ කොහොමද චීස් මේ දැන් මේක දැන් ගෙනයි ළමයි ඔයාලට පේන්නේ නැති රෝද
මුකුත් නේ බලන්න. මේ දැන් බෑ විතරයි බඩු. චීස්ම චීස් එකක් උණු චීස් එකක් ඔයාලට පේනද මූණ කොහොමද ළමයි නොම තියෙන එක. ඉතින් ඕම තමයි ගයිස් අපි අද වීඩියෝ එක යන්නේ. ඔයාලට අපි ගොඩක් දේවල් අද කිව්වා. ඔහොම තමයි යන්නේ. කවදා හරි ඉතින් අපේ ලංකාවේ පදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලමු මේ අපි ජපානයේ පදිමු ඊට කලින් ලංකාවේ කොල්ලොන්ට ඊට කලින් අපිට කලින් ලංකාවේ කොල්ලොන්ට ආදලක් ගන්න තියෙන්න ඕන. මෙහෙම දකින්න හරි තියෙන්න ඕන. ඉතින් ඔයාලා මොකද හිතන්නේ channel එක ගැන වීඩියෝ එක ගැන තව දෙයක් කියන්න මම කලින් කරපු වීඩියෝ එක ගැන Liberty Walk එක ගැන ඒක බලන්න නැත්නම් බලන්න. ඒ වගේම මට channel එක කරා යනකොට තීරණය දෙනවා මට තේරෙනවා ඔයාලා වාහන වලට තමයි ගොඩක් කැමති කියලා. මොකද මම ඉන්නේ ජපානයේ නිසා ඔයාලා කැමති වාහන පැත්තට මෙයාලා කැමති වගේ හරිදුනේ. මේ කෑම කන බොන නම් පෙන්නනවට වඩා ඔයාලා කැමති ඒ පැත්තට කියලා මට තේරෙනවා. මොකද මේ මම TikTok එකේ දානවා මම TikTok එක follow කරන්න TikTok එක නම Linux in Japan. එතකොට Insta ඉන්නවා ඒක ඇවිල්ලා එකක් දාන්නවා යටින් දාන්න ඔක්කොම FB එකක් දාන්න ඒවත් follow කරලා තියාගන්න අලුත් වීඩියෝ එකක් කරන්න යනකොට ඔයාලට දැනගන්න පුළුවන්. එතකොට තව දෙයක් තියෙනවා කලින් වීඩියෝ එක බලලා තිබ්බ අය ගොඩක් බලලා තිබ්බා. ඇත්තටම ගොඩක් ස්තුතියි. එහෙම බලනකොට කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් ඒ වගේම මේ එතන ගොඩක් බලලා තිබ්බ අය මේ subscribe කරලා ගිහිල්ලා නැති අය හිටියා. පුළුවන් නම් ඒක කරන්න සපෝට් එකක් දෙන්න. එතකොට ඔයාලට මේ වගේ හොඳ vlog එකක් ආයෙත් අපි ගේනවා. ඔයාලට කමෙන්ට් එකක් දාන්න මොන වගේ වීඩියෝද ඊළඟට ගේන්න ඕන. Liberty Walk එකක් ගේන්න ඕන නම් ඒකත් ගේන්නම්. බයික් ගැන ගේන්න ඕන නම් තව ගේන්නම්. මොකද මේ තැනින් අපිට දවසින් දවස වෙනස් වෙනවා බයික්. අපි කලින් එද්දි තිබ්බ බයික් නෙමෙයි දැන් අපි මෙතන කලින් ඇවිල්ලා තියෙනවා ඉඩි කරන්න බැරුව වුණා. 1000 RM 3-4ක්ම තිබ්බා. ඔව් 1000 RM මේ ගොඩක් තිබ්බ මේ ඒ කියන්නේ මණ්ඩ යනවා ඉතින් විකිනෙනවා. R1 4ක් විතර තිබ්බා. R1 තිබ්බා. ඉතින් මේ එහෙනම් ඔන්නම තමයි අද දවසේ යන්නේ. subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න, වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා comment එක පහලින් දාන්න. අනිවාර්යෙන් subscribe කරලා support එකක් දෙන්න. එහෙනම් boys ජය ඔයාලට. අනිවාර්යෙන් subscribe කරලා හැබැයි දින bell icon එකට ඩෝන් ගාලා ගහලා යන්න. එහෙනම් අපි කැපෙන්නවා අදට